හරි දැන් මේ මෙතනින් ඔයිල් ලැබිලා ඉවරයි. දැන් මෙතන ඇණි දා ගන්නවා. මෙතෙන්ට එනවා මේ ඇලුමිනියම් මොසර් එකක් එක්ක ඇණියක්. ඒ ඇණි දා ගන්න ඕනේ මෙතෙන්ට. හරි මම මේක තද කරගත්තා. ඊළඟට මේ ප්ලාස්ටික් නට් එක දා ගන්න ඕනේද? ඊට පස්සේ මේක 17 අතරින් තද කරගන්න. හරි මම ඕල් ටික දාලා එන්ජින් එක තද කරගත්තා. දැන් ඊළඟට අපිට ගන්න තියෙන එන්ජින් එකට මේ කරන්ට් එක දීලා බලන්න කරන්ට් එක එනවද කියලා. අපි දැන් බලමු. හරි මේ මම දැන් මේ මෙනිෆෝල්ඩ් එකේ පැකින් එක ගම් ගාලා දැන් තියාගත්තා. දැන් මෙනිෆෝල්ඩ් එක දැන් සයි කරන්න ඕනේ එන්ජින් එකට. ඉතින් මේ වගේ ඇණ තුනක් තියෙනවා. ඒ ඇණ තුන මේ අපි දාලා තද කරගමු. හරි මම කාබුරේටර් මැනිෆෝල්ඩ් එක හයි කරගත්තා. දැන් මේ සයිලන්සර් එක හයි කරගමු. හරි මේ මම දැන් මේ බයික් එකේ එන්ජින් එකේ ඔක්කොම වැඩ දී කරලා දැන් මේ අවසාන අදියරේ තමයි යන්නේ. මම දැන් සයිලන්සර් එක කරන්න හදන ඉන්න මම මේ සයිලන්සරේ මෙතනනේ පොට දෙක තුනක් තද කරගන්නවා. ඊට පස්සේ මේ මම මෙතන ඉස්සරහ පැකින් එක දාලා මෙතන කට තද කරගන්නවා. හරි මම දැන් මෙතන අනෙක් තද කරගන්නවා. හරි මම දැන් සයිලන්සර් එක හයි කරලා ඉවරයි. හරි මේ අපි දැන් මේ ඔක්කොම මේව කරගත්තට පස්සේ මෙතන තියෙනවා වයර් ටික මේ කොයිල් පැක් එකේ. ඉතින් මේකෙන් තියෙනවා දුඹුරු පාට වයර් එක. ඉතින් මේ දුඹුරු පාට වයර් එක තමයි මේ එන්ජින් මේ කොයිල් පැක් එකේ එන අර්ත් වයර් එක. මේ රතු පාට වයර් එකක් තියෙනවා ඒක තමයි ස්ටාර්ට් කොයිල් එක. මේ කහ පාට වයර් එකක් තියෙනවා ඒක තමයි ලයිට් කොයිල් වයර් එක. එතකොට මේ සුදු පාට වයර් එක තමයි මේ එන්ජින් එකේ පිකප් කොයිල් එකේ වයර් එක. ඉතින් මේ අපි බලමු මේ කොයිල් තුනේම මේ කරන්ට් එක මොන විදිහට එනවද කියලා. අපි චෙක් කරගමු. හරි ඔයාලට පේනවාද දැන් මේ ස්ටාර්ට් කොයිල් වයර් එකේ රතු පාට වයර් එකේ කරන්ට් එක එනවා. ඉතින් අපි මේ ලයිට් කොයිල් වයර් එකත් චෙක් කරලා බලමු. ඉතින් මේ ලයිට් කොයිල් එකෙත් කරන්ට් එනවා ඔයාලට පේනවා ඇති. ඉතින් දැන් අපි පිකප් කොයිල් එක චෙක් කරලා බලමු. මම පිකප් කොයිල් එක චෙක් කරගන්න මේ වගේ පොඩි බල්බ් එකක් පාවිච්චි කරනවා.
දැන් මේ බල්බ් එක පත්තු වෙනවා කියන්නේ මේ පිකප් කොයිල් එකේ කරන්ට් එක හොඳට එනවා. ඉතින් මේ බල්බ් එක පත්තු වෙනවා ඒ කියන්නේ පිකප් කොයිල් එකේ කරන්ට් එක හොඳට එනවා. හරි මේ මම දැන් මේ DSLR කොයිල් පැක් එකේ චෙක් කරගත්තු වයර් හතර මම මේ පැත්තට අරන් තියනවා. මම දැන් මේ එන්ජින් එකට කරන්ට් එක දෙන්න තමයි හදන්නේ. මේ මම ඉස්සෙල්ලාම අරන් තියෙන මේ ඇඩැප්ටර් එක මේක පින්පරේ ඇඩැප්ටර් එක. ඉතින් මේ බයික් එකට එන්නේ මේ වර්ගයේ මේ CDI යුනිට් එක. ඉතින් මේ CDI යුනිට් එකේ ප්‍රමාණවත් තරම් කරන්ට් එක නැති හින්දා මම මේ CD50 බයික් එක CDI එකක් තමයි මේකට භාවිත කරන්නේ. ඉතින් මේක තමයි ඉග්නිෂන් කොයිල් එක. මේක තමයි මේ කලින් මේ බයික් එකේ තිබුණ එක. මේකේ කරන්ට් එක මේ අපිට ප්‍රමාණවත් තරමට නැහැ. ඉතින් මම එහෙනම් මේකට අලුත් ඉග්නිෂන් කොයිල් එකක් එහෙම දාලා දැන් මේ CDI එක තමයි සෙට් කරන්න හදන්නේ. අපි බලමු දැන් මේ වයර් ටික කොහොමද දෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා මේ වයර් එක. මෙතන මේ ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක පැත්තේ උඩ මේ පැත්තේ වයර් එක තමයි පල්සර් කොයිල් එක, පිකප් කොයිල් එකේ වයර් එක සෙට් වෙන්නේ. ඉතින් මෙතන තමයි අර්ත් වයර් එක. මේක තමයි එන්ජින් එකේ ඕෆ් වයර් එක දෙන එක. එන්ජින් එක ස්විච් එකට. මේක තමයි ස්ටාර්ට් කොයිල් එක අර අපි කරන්ට් එක චෙක් කරගත්ත කොයිල් එකේ දෙන එක. මේක තමයි මෙන්න මේ ඉග්නිෂන් කොයිල් එකට කරන්ට් එක දෙන වයර් එක. ඉතින් මේකේ පින් 6ක් තියෙනවා. ඒක මේ වයර් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වයර් එක. මොකද මේක පින් 6 එකක් එන්නේ පින් 5යි. අපි මේක දැන් ඒ විදිහට සෙට් කරගමු. මම తాවකාලිකව තමයි මේ වයර් ටික චෙක් කරගන්නේ. පසුව මම මේ වයර් ටික හොඳට පිරිසිදුව තැම්පත් කරලා මේ හදා ගන්නවා. ඕන තැන් වලට තැම්පත් කරලා කියලා. දැන් මම වයර් ටික සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේ එන්ජින් එකට දැන් මේ ඉග්නිෂන් කොයිල් එක හරහා විදුලිය මේ සම්පාදනය කරලා දෙනවද කියලා. අපි දැන් බලමු. හරි මම දැන් මේ කොයිල් පැක් එකේ වයර් ටික CDI එක හරහා අමුණගෙන ඉවරයි. මම දැන් මේ බලන්නම් මේ CDI එකෙන් මේ ඉග්නිෂන් කොයිල් එක හරහා විදුලිය ගමන් කරලා දැන් මේ ප්ලග් වයර් එකෙන් දැන් කරන්ට් එක එනවද කියලා. මම මේ වයර් එක ප්‍රයි වීල් එක ළඟට මේ ගන්නවා. මොකද මේ පැත්තෙන් එළිය වැඩි හින්දා ඔයාලට කරන්ට් එක හරියට පේන්නේ නැතුව ඇති. මම දැන් මේ පැත්තට අරන් පෙන්නන්නම්. බලන්න. හරි ඔයාලට පේනවාද දැන් මේකේ කරන්ට් එක එනවා. අපි දැන් මේක ප්ලග් එකට දීලා අපි බලමු දැන් බයික් එක ස්ටාර්ට් කරලා. මම දැන් මේ බයික් එකට පෙට්‍රල් දාගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේකට කලින් කියන්න ඕනේ මේ එන්ජින් එක 2 ස්ටොක්. මේ 2 ස්ටොක් එන්ජින් එකට පෙට්‍රල් දානකොට අනිවාර්යෙන් 2T ඔයිල් මිශ්‍ර කරලා තමයි මේ දාන්න ඕනේ. ඉතින් අපේ තාත්තා මට කියලා තියෙන විදිහට ලීටර් එකකට මෙන්න මේ පැකට් එකක් වගේ තමයි මේ වැටෙන්නේ පෙට්‍රල් වලට මිලිලීටර 40ක්. ඒ කියන්නේ මේ ඊට පස්සේ තමයි මේ එන්ජින් එකට බෝර් එකට මේ පිස්ටන් එකට ඔයිල් ගෙනියන්නේ මේ ඔයිල් වලින් තමයි. ඉතින් මේ අපි දැන් පෙට්‍රල් ටික දාගමු. හරි මම දැන් මේක මුලිය තද කරගන්න. හරි ඉතින් මම පෙට්‍රල් දාගෙන ඉවරයි. දැන් මේක තමයි කාබුරේටර් එක. මේක තමයි මේ පෙට්‍රල් ෆිල්ටර් එක. කියන ටැංකියෙන් එන පෙට්‍රල් මේ ටැංකියේ තියෙන මොනවා හරි ජලාව ටැංකියේ තියෙනවා නම් ඒ ටික පෙරලා මේ කාබුරේටර් එකට යවනවා. ඉතින් මේක තමයි එයා ක්ලීනර් එක. පිරිසිදු වාතය මේ එන්ජින් එකට අරගන්න එක. මම මේ කාබුරේටර් එක හොඳට ගලවලා සුද්ධ කරලා තියෙන්නේ මගේ අතින්ම. ඉතින් මම මේ වීඩියෝ එකට මම කාබුරේටර් සුද්ධ කරන වීඩියෝ කෑල්ල
දැන් මේ නෑ ඇතුළත් කරේ නෑ. ඒ දන්නවද මේ මම මේ වීඩියෝ එක ඩික් වෙන හින්දා ඉතින් මේ ඒකත් මගේ දතින්ම තමයි මම සිදු කරේ. ඇතුලේ රෝටර්, නීටල්, ස්ලෝ ජෙට්, මේන් ජෙට්, මේ ටියුනර් මේ එන ඔක්කොම ගලවලා සම්පූර්ණ සුද්ධ කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ දැන් මේ ඔක්කොම ගලලා මේක තමයි චෝක් එක. මේක තමයි ඇක්සලරේටර් එක එන්ජින් එකේ. මේ තියෙන අර මම මුලින් ඉස්සෙල්ලා අර මේ එන්ජින් එකට සවි කරනකොට සවි කරු මෙනිෆෝල් එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ මම දැන් මේ එන්ජින් එක ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. හරි ඉතින් මේ තියෙන්නේ මම සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු ටික ඉවර කරපු බයික් එක. ඉතින් ඔයාලා දකින්න ඇති මේ බයික් එක තිබුණු විදිහ සහ දැන් තියෙන විදිහ. ඉතින් මේ බයික් එකට මම විශාල විදිහට මේ වෙහෙස මහන්සි වුණා. ඉතින් මේ විදිහට මහන්සිලා තමයි මේ විදිහට බයික් එකක් සම්පූර්ණයෙන්ම මේ හදන්නේ මම දැන් බයික් එක පළවෙනියටම දැන් ඔක්කොම වැඩ ටික ඉවර කරලා මම දැන් බයික් එක ස්ටාර්ට් කරන්න බලන්නම් එන්ජින් එකේ තාප්පේ කොහොමද කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම බයික් එක ස්ටාර්ට් කරලා බලන්න. මම යතුරු දාලා ස්ටාර්ට් කරනවා බයික් එක. බයික් එක මේ විදිහට මම හදලා මේ විදිහට සද්දෙත් එක්ක තියනවා කියලා දකිනකොට මට ගොඩක් සතුටුයි. මම මෙහෙම හැදුවා කියලා මතක් වෙනකොට මම මේකේ ලයිට් වයරින් එකක් මේ වෙනකොට හදලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඒකත් පෙන්නන්න ලයිට් එක දාලා මම බයිසිකලේ හොදලා අවුවේ තියලා තමයි වේලලා මේ අවුවේ තියලා තමයි ඔයාලට ස්ටාර්ට් කරලා පෙන්නුවේ. බයිසිකලේ හොදලා වේලලා තියෙද්දි ඊට පස්සේ මම දැන් ගෙට ගත්ත බයිසිකලේ මොකද මේ වලට ලයිට් එළිය වැඩිපුර පේන්න ඕන හින්දා මම ස්ටාර්ට් කරලා මේ මීටර් බෝඩ් එකේ ඉඳලා ලයිට් දාලා පෙන්නන්නම්. හරි මම මේ මීටර් බෝඩ් එකේ ලයිට් එක වැඩ කරනවා වගේ පේනවා ඇති. ඊළඟට මම හෙඩ් ලයිට් එක දාලා පෙන්නන්නම්. ට්‍රයල් එකක්වත් ගිහිල්ලා පැදලා බලලා නැහැ. මම දැන් පැදලා බලන්නම් බයික් එක. හරි මම දැන් මේ බයික් එකේ සියලු වැඩ කටයුතු ටික ඉවර කරලා තියෙන්නේ. මම දැන් මේ බයික් එකේ ට්‍රයල් එකක් ගිහිල්ලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට.